කොහොමද මගේ යාළුවන්ට හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් අද රසම රස කෑමක් තමයි හදන්න යන්නේ. මට හිතුණා පීසා එකක් හදාගන්න ඕනි කියලා. ඉතින් අපි කඩෙන් ගන්නකොට ගොඩාක් ගණන්නේ. ඒ හින්දා මට ඕනි වුණා ගෙදරම අඩු වියදමකින් පීසා එකක් හදාගන්න. ඉතින් අද මම මේ පීසා එක හදාගන්නේ සොසේජස් වලින්. එතකොට ඊස්ට් දාන්නෙත් නැහැ, චීස් දාන්නෙත් නැහැ. රිපේ තමයි හදාගන්නේ. ඉතින් අපි බලමු කොහොමද මම මේ පීසා එක ගෙදරදිම හදාගන්නේ කියලා. මුලින්ම මේ විදිහට පිටි ටිකක් භාජනයකට දාගන්න. ඉතින් පොඩ්ඩක් ඉඩ තියෙන භාජනයකට දාගන්න. ඊට පස්සේ මම ඒකට දාගන්නවා සීනි ටිකක්. ලුණු ටිකකුත් දාගෙන හැන්දකින් හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මම කිව්වනේ අද මම ඊස්ට් පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඉතින් ඒ වෙනුවට මම දාගන්නේ යෝගට් එකක්. අද මම මේ පිටි ටිකෙන් හදාගන්නේ එක පීසා එකයි. ඒ හින්දා මම යෝගට් භාගයක් විතර තමයි දාගත්තේ. ඉතින් ඔයාලා හදාගන්න ප්‍රමාණය අනුව මේ දේවල් අඩු වැඩි වෙන්න පුළුවන්. ඊළඟට අපි මේ ටික හොඳට කලවම් කරගන්න ඕනි. වතුර චුට්ට දාලා හදාගන්න. වතුර ගොඩාක් එකපාර දාලා හදාගන්න එපා. මොකද අපි අර රොටි හදනවා වගේ නෙමෙයි මේ පිටි එක හදාගන්න ඕනි. ඊළඟට මේ විදිහට විනාඩි 7ක් 8ක් විතර අපි පිටි එක අනා ගන්න ඕනි. මොකද මේ පීසා ඩෝ එක හොඳ සොෆ්ට් ගතියට එන්න ඕනි. ඒ හින්දා විනාඩි 7-8ක් විතර එක දිගට අපි මේ පිටි එක හොඳට නීට් කරගන්න ඕනි. ඉතින් පිටි එක අතේ ඇලෙනවා වගේ නම් අපිට පුළුවන් පොල් තෙල් තව චුට්ටක් එකතු කරගන්න. දැන් මම මේක හොඳට අතින් නීට් කරගන්නවා. ඊට පස්සේ විනාඩි 10ක් විතර වගේ පැත්තකින් තියලා තියෙනවා. ඉතින් අර අපි ඊස්ට් දැම්මේ නැහනේ. ඒ හින්දා ගොඩාක් වෙලා පිපෙන්නයි කියලා තියලා තියන්න ඕනේ නැහැ. දැන් මම විනාඩි 10ක් විතර මේ ඩෝ එක පැත්තකින් වහලා තියාගන්නවා. ඉතින් එතකන් අපි ඒකට ඕනි කරන එළවලු ටික ලෑස්ති කරගමු. ඉතින් ලොකු දේවල් අද මම මේ පීසා එකට දාගන්නේ නැහැ. ගෙදර තිබුණේ සොසේජස් ටිකක්. සොසේජස් දාලා තමයි පීසා එක හදාගන්න හිතුවේ. ඉතින් ඒකට මේ විදිහට ලොකු බීලුණු ගෙඩියක් කොටු හැඩයට කපා ගත්තා. ඉතින් මේක ඔයාලා කැමති විදිහකට හැඩයකට කපා ගන්න පුළුවන්. ඊට පස්සේ මම තක්කාලි ගෙඩියක් දාගන්නවා. තක්කාලි ගෙඩියේතර මැද තියෙන කෑල්ල මම අයින් කරගත්තා. මොකද එතකොට වතුර වගේ තියෙනවනේ. ඒ හින්දා ගොඩක් වෙලාවට ඉතින් පීසා වලට දාගන්නේ බෙල් පෙපර් එහෙමනේ. ඉතින් බෙල් පෙපර් එහෙම නෑ අපි ළඟ. ඒ හින්දා මම මාළු මිරිසුයි අමු මිරිසුයි දෙකම දාගන්නවා. මොකද ඒකේ පාට දෙකක් තියෙනවනේ. ඒ හින්දා ලස්සන පාටක් එයි කියලා මම මේ දෙකෙන්ම දාගන්නවා. ඉතින් මම මාළු මිරිස්සලත් මැද මිරිස් ඇට ටික අයින් කරගත්තා. ඉතින් පොඩි බබෙක් එහෙම කනවා නම් ඒවත් එක්ක දෙන්න එපා. මොකද ඒව ගොඩක් සැර හින්දා. අමු මිරිස්සලත් පුළුවන් නම් අයින් කරගන්න. පොඩි අය කනවා නම් විතරක්. ඉතින් සැර කන්න කැමති නම් මේවත් එක්කම දාගත්තට කමක් නැහැ. ඊට පස්සේ මම මේ සොසේජස් ටික කපා ගත්තා. ඉතින් මම කිව්වනේ අද මම සොසේජස් වලින් තමයි මේ පීසා එක හදාගන්නේ. ඊට පස්සේ මේ හදාගන්නේ චීස් එක වෙනුවට දාන්න ඕනි වයිට් සෝස් එකක්. ඒකට මුලින්ම පෑන් එකක් ලිපේ තියාගෙන ඇස්ට්‍රා ටිකක් දාගන්නවා. ඉතින් ඇස්ට්‍රා හෝ බටර් නැත්තම් ඔයාලා ළඟ පොල් තෙල් ටිකක් දාලා වුණත් මේ සෝස් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේ දාගන්නේ පාන් පිටි චුට්ටක්. පාන් පිටි ටික දාලා ඇස්ට්‍රාත් එක්ක හොඳට කලවම් වෙනකොට මම ඒකට දාගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් ගෙදර නැත්තම් පිටි කිරි ටිකක් දිය කරලා අරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට හදාගන්න හරිම ලේසි. අපිට ලොකු වියදමක් නැතුව අවන් එකක් නැති කෙනෙක්ට වුණත් මේ පීසා එක ගෙදරදිම හදාගන්න පුළුවන්.
මම දැන් අර කපාගත්තු සොසේජස් ටිකත් චුට්ටක් තෙල් එකේ බැදලා අරගන්නවා. මොකද මේ විදිහටම එකතු කරගන්නත් පුළුවන් පීසා එකට. හැබැයි ඉතින් මම මේ විදිහට කැමති නැති නිසා චුට්ටක් තෙල් එකේ බැදලා අරගත්තා. මේ තියෙන්නේ විනාඩි 10කට 15කට විතර පස්සේ මම හදාගත්තු පීසා ඩෝ එක. ඔයාලට පේනවා ඇති ඒක දැන් ගානට ඇහිලා තියෙනවා. අපි දැන් මේ පීසා එකට ඕනි කරන රොටි එක හදාගමු. පීසා එක හදාගන්න පෑන් එකේම තමයි මම මේ රොටි එක හදාගන්නේ. එතකොට ලේසියිනේ අපිට. දැන් මම මේ දාගන්නේ chili sauce එකක්. ඉතින් මේ sauce එකේ චුට්ටක් සැර තියෙනවා. හැබැයි ඉතින් ඔයාලට සැර චුට්ටක් ඕනි නම් මේ තක්කාලි sauce එකට පුළුවන් කෑලි මිරිස් චුට්ටක් දාලා කලවම් කරලා අරගන්න. sauce ටිකක් තමන් කැමති විදිහට කැමති ප්‍රමාණයක් දාගන්න පුළුවන්. මම දැන් සෝස් එක උඩින්ම අපි අර හදාගත්තු white sauce එකක් දාගන්නවා. ඉතින් මම මේ පීසා එකට මේ චීස් දැම්මේ නැති වුණාට මේ සෝස් එක දැම්මහමත් හරිම රසයි. වෙනසකට තියෙන්නේ අර චීස් වල නූල වගේ ඇදෙන ගතිය විතරයි මේ සෝස් එකේ නැති වෙන්නේ. හැබැයි රස නම් ඒ විදිහටම තියෙනවා. දැන් මම අර කපාගත්තු ලුණු ටික එහෙම මේ පීසා එක උඩින් තියාගන්නවා. ඉතින් ඔයාලට මේක ගෙදරදී හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. මොකද මම මේ පාවිච්චි කරලා තියෙන්නේ ගෙදර අනිවාර්යෙන් එදිනෙදා පාවිච්චියට ගන්න දේවල්. ඒ නිසා ඕනිම කෙනෙක්ට මේ පීසා එක ගෙදරදිම හදාගන්න පුළුවන්. අනිත් එක තමයි මේ අර ඊස්ට් එහෙම දානවට වැඩිය මේ පීසා රොටි එකේ මම දැන් මේ යෝගට් එකක්නේ ඒකෙන් මහා මුතු රසක් ඇහිලා තියෙනවා. ඉතින් මේක ඔයාලා අනිවාර්යයෙන්ම හදලා බලන්නම ඕනි පීසා එකක්. එකපාරක් හරි හැදුවොත් මම දන්නවා ඔයාලා ආයෙත් මේ පීසා එක ගෙදර හදනවාම තමයි. අන්තිමට අර ඉතුරුන white sauce ටිකත් උඩින් දාගන්නවා. ඊට පස්සේ ඔයාලා මේක ලිපේ හදනවා නම් හොඳට වැහෙන පියනකින් වහගන්න. සාමාන්‍ය ගින්දරේ කියන්නේ ගින්දර ගොඩාක් වැඩි කරගන්නත් එපා, ගොඩාක් අඩු කරගන්නත් එපා. සාමාන්‍ය මට්ටමේ විනාඩි 20ක් විතර මේ පීසා එක පුච්ච ගත්තා නම් හොඳටම ඇති. ඉතින් පුළුවන් නම් විනාඩි 10කින් විතර බලන්න මේ පීසා රොටි එක යටින් චුට්ටක් කර වෙනවද කියලා. මේ තියෙන්නේ විනාඩි 20කට 25කට විතර පස්සේ මම හදාගත්තු සොසේජස් පීසා එක. ඔයාලට පේනවා ඇති කඩේ තියෙන පීසා එකක් විදිහටම තියෙනවා. ඉතින් මම ගෙදර අයට කිව්වෙත් නැහැ මම මේකට මොනවද දැම්මේ කියලා. හැබැයි ඉතින් ගෙදර අය හිතාගෙන හිටියේ මම ඇත්තටම මේකට චීස් දාලා කියලා. ඒ කියන්නේ ඇත්තටම රසයේ වෙනසක් නැහැ. ඒ හින්දා ඔයාලත් අනිවාර්යෙන් මේ පීසා එක ගෙදරදිම හදලා බලන්න. ඉතින් ඔයාලත් මේ වගේ පීසා එකක් ගෙදරදිම හදලා මට කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන් මේ පීසා එකේ රස කොහොමද කියලා.